හොඳයි මේ කාලය තුල ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්වම පිළිගනු ලබනවා. අද දවසේ මම කැමති ගණන් කතාව පොතේ 20 වෙනි පරිච්ඡේදය සමග ඔබ සමග කතා කරන්නට. අපි බලාපොරොත්තු වන පොරොන්දු දේශයයි එනම් සදාකාලික රාජ්‍යයයි ඒ බලාපොරොත්තුවට මඟ පෙන්වන ඔබගේ නායකත්වයට ගරු කරන්න, ඒ නායකත්වය තුල සහ ඒ සභාව තුල මේ ජීවිත ගමන තුල මේ කාන්තාර අත්දැකීම තුල ඔබට පැමිණෙන විපත්ති, බාධාවන්, අවශ්‍යතාවයන්, උවමනාවන් වලදී ඔබ හැසිරිය යුතු ආකාරය පිළිබඳව දෙවියන් වහන්සේ අපිට කතා කරලා දී තිබෙනවා. කුමක්ද අපි කරන්නට ඕනේ කියා. ඉතින් එම නිසා මම ඔබට දැන් කියනවා ඔබ අතේ තියෙන බයිබලය ගන්න, පෙරලන්න, ගණන් කතාව පොතේ 20 වෙනි පරිච්ඡේදයට පෑනක් ගන්න, පොතක් ගන්න, මේ දේවල් ඔබ ලියා ගන්න. මේවා ඔබට ආශිර්වාදයක් වන බව මාගේ විශ්වාසයයි. හොඳයි, අද දවසේ අපි බලන්නට යනවා ගණන් කතාවේ 20 වෙනි පරිච්ඡේදය. ඒක ආරම්භ වෙන්නේ මිරියම්ගේ මරණය. මිරියම් කියන්නේ මෝසස්ගේ සහෝදරිය. ඇය තමයි මෝසස් වෙදා නයිල් ගඟට පම්පෙට්ටියක දාවලා පා කරලා යවන්නේ. ඇය ඇවිල්ලා ධෛර්යමත් කාන්තාවක්. ඇය ප්‍රොපේතවරයක්. ඒ වගේම තමයි ඇයට එක තැනකදී වැරදුනා. නමුත් දෙවියන් වහන්සේ දඩුවම් කළා. ඒ වගේම දුවෙකුට පියා දඩුවම් කරන්නේ නැතිද? දෙවියන් වහන්සේ කියනවා පවිත්‍ර වී නැවත පැමිණෙන්න කූඩාරමට. ඒ වගේම තමයි මිරියමින් පස්සේ මිය යනවා. නැවත මේ සෙනග කලින් පසු කර ගිය තැනටම කැරකිලා නැවත ගිය ස්ථානෙට නැවත පැමිණෙනවා. මම මේ කතා කරන කොටස අවබෝධ කරගන්න ඕනේ මේ සෙනග අවුරුදු 40ක් පුරාවටම එකම තැන කැරකෙමින් සිටියා. මේක අලුත් කෙනෙක්ට අහන කෙනෙක්ට මම තව ටිකක් මේක තේරුම් කරනවා නම් ඔබ සමග ඔබ යම් ස්ථානයකට ඔබ ගමන් කරනවා නම් ඔබ ගිය තැනකටම නැවත කැරකිලා එතනටම ආවොත් පාර හොයාගන්න බැරුව ඔබ කියයි මඟ පෙන්වුව කෙනාට අයියෝ අපි කලිනුත් මෙතනටම ආවනේ, දැන් මේ කීවෙනි පාරද? මේ දෙවනි පාර, කලිනුත් මෙතනටම ආවා කැරකිලා, මේ පාර වැරදි, මේ පාර අයියෝ ආ පාර දන්නේ නැද්ද? අපිට බඩගිනි යන්නේ, අපිට වතුර තිබයි කඩයක්වත් නැද්ද ළඟ පාත කියමින් මේ ආකාරයෙන් සෙනග කොඳුරන්නට ගත්තා. ඒ මඟ පෙන්වන පුද්ගලයාව සුළු කරන්නට ගත්තා. ඔවුන්ගේ කෙඳිරීම කරන කොටගෙන සිදු වුණා වූ විපත්ති, බාධා, පීඩාවන් ඔවුන්ගේ ගමන තවත් විශාල වුණා. කාලය විශාල වුණා. ඉතින් එම නිසා ඒ ආකාරයෙන්ම මේ මෙරිබායේදී විවාද කිරීම කියන කොටසට අපි ඇතුළත් වෙමු. ගණන් කතාවේ 20 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. සෙනග මෝසෙස් සමග විවාද කරමින් ස්වාමින් වහන්සේ ඉදිරියෙහි අපේ සහෝදරයන් මැරෙන කල්හි අපිත් මැරෙමු නම් යහපත. මේ කොටසේ අපිට දකින්න පුළුවන් ඔවුන් පුරුදු තැනටම නැවත ඇවිල්ලා තිබෙනවා. මේ මාර්ගය තුල යද්දී ඒගොල්ලන්ට වතුර තිබහයනවා. දැන් ඒගොල්ලෝ ඉන්නේ කාන්තාරේ. මෝසෙස්ට හැම වෙලාවකම ඒගොල්ලන්ට බඩගිනි ආවොත් අපිට බඩගිනි කිව්වම දෙවියන් වහන්සේ කෑම සපයනවා, වතුර තිබහයි කිව්වම වතුර සපයනවා, අර කෝණේ කිව්වම මේක සපයනවා. හැම දෙයක්ම ඔබ දැන් තේරුම් ගන්න ඕනේ මේ ක්‍රිස්තියානි ගමන තුල ඔබ දෙවියන් වහන්සේව, යේසුස් වහන්සේව පිළිගත්තායින් පස්සේ ඔබට රෝගයක්, පීඩාවක්, අවශ්‍යතාවයක්, කරදරයක් ආවයින් පසුව ඔබත් මේ ආකාරයෙන් ඔබගේ සභාවේ නායකත්වය, එහෙම නැත්නම් දෙවියන් වහන්සේව ඔබ විමසනවද, ප්‍රශ්න කරනවද, කොඳුරනවද? අයියෝ කෑම නෑ, අදත් නෑ. අයියෝ ණය ප්‍රශ්න. අයියෝ සනීප නෑ, සුව වෙන්නෙත් නෑ. අද සුව වුණොත් ආයේ හෙටත් ආය අසනීපයි. අයියෝ අපේ ආර්ථිකය කවදද මේකෙන් අපි ගොඩ යන්නේ? අයියෝ මේ මොන ණය බරක්ද? කවුද අපිට පිළිතුරු දෙන්නේ? අයියෝ පාස්ටර්, මොකද්ද පාස්ටර්? මේ අයුරින් ඔබ සභාවේ නායකත්වයට කොඳුරමින්, කරදර කරමින් හිසරදයක් වෙන වාද මතක තියාගන්න. මේ සිදුවීම අද වුණ සිදුවීමක්ම නොවේ. මේක මුලාරම්භයේ පටන් වුණ සිදුවීමක්.
දෙවියන් වහන්සේගේ ප්‍රතිචාරය සහ ඒකේ ක්‍රියා පිළිවෙල අපි තේරුම් ගනිමු. ඉතින් මේ මෙරිබාවට පැමිණීම නැවත මේ සෙනග කොඳුරන්නට පටන් ගත්තා. කොඳුරන එක මේ ප්‍රශ්න කරන එක ඒගොල්ලන්ට ඇබ්බැහිකමක් වෙලා තිබුණා. අපි අහලා තියෙන්නේ විවිධ දේවල් නේ. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙනවා, වෛශාකම් වලට ඇබ්බැහි වෙනවා, බොරු කීමට ඇබ්බැහි වෙනවා. විවිධ දේවල් නේද? ඇබ්බැහිකම ගත්තම නමුත් ඔබ මතක තියාගන්න කෙඳිරීමත් ප්‍රශ්න කිරීමත් ඒකත් ඇබ්බැහිකමක්. ඔබ ජීවිතේ දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන දේවල් පිළිබඳව ඔබ ස්තුතිවන්ත වෙනවා වෙනුවට ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් යම්කිසි කරදරයක් බාධාවක් එනකොට ඔබ කොඳුරනවා නම් ඔබත් සිටින්නේ එදා ඒ ඊශ්‍රායල් සිටියා වූ තැනයි. එදා ඊශ්‍රායල් සෙනග ඔවුන් අවශ්‍ය දේ අමතක කරලා අනවශ්‍ය දේ ඔවුන් මතක තියාගත්තා. ගියා වූ අමාරු කාලයන් ඔවුන්ට මතකයි. නමුත් දෙවියන් වහන්සේ ඒ තුල ඔවුන්ව ගෙනාව විදිය ඔවුන්ට අමතකයි. හරිද? දෙවියන් වහන්සේ රතු මුහුදු දෙබෑ කළා. ඔවුන්ට වලාටැම් වලින් මඟ පෙන්නුවා. ඔවුන්ට අවශ්‍ය දේවල් දෙවියන් වහන්සේ උන්ට කන්න දුන්නා, බොන්න දුන්නා, වතුර සැපෙව්වා. උන්වහන්සේ ඔක්කොම කළා. ඔවුන් ගියා වූ අමාරු කාලයන් ඔවුන්ට මතකයි. හැබැයි දෙවියන් වහන්සේ ඒ ගෙනාවා වූ ගමන තුල ඒ ගෙනාව විදිහ ඔවුන්ට අමතකයි. මේ ආකාරයෙන්ම මේ විදිහටම මේ කාලය තුල අපිටත් ඕක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. දෙවියන් වහන්සේ අපිව ගෙනාවා වූ විදිහ අපිට අමතකයි. අපි ගියා වූ අමාරු කාල අපිට හොඳට මතකයි. හැබැයි දෙවියන් වහන්සේ අපිව ඒ අමාරු කම් තුල උන්වහන්සේ අපිව ගෙනාව විදිහ අපිට අමතකයි. මතක තියාගන්න ඒ සෙනගට මිදීම ලැබුණත් වහල්කමෙන් පාරාවෝ ඔවුන් පසුපස හඹාගෙන ආවා. යක්ෂයාත් මේ ආකාරයෙන් සතුරාත් අපි දෙවියන් වහන්සේ අපිව වහල්කමින් නිදහස් කළාට, අපි උන්වහන්සේ සිළු පාපයෙන් ශාපයෙන් අපරාධයෙන් නිදහස් කළාට යක්ෂයා අපි පසුපස හඹාගෙන එනවා අපිව දැහැගන්නා පිණිස, අපිව දුර්වල කරන පිණිස, මේ ජීවන ගමනට යන මාර්ගය තුලින් අපිව ඉවත් කරන පිණිස. ඉතින් එම නිසා ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි ස්වාමින් වහන්සේගේ සැලැස්ම, උන්වහන්සේගේ කැමැත්ත තුල ගමන් කරන විට ඔබට වතුර තිබහා එන්න පුළුවන්, ඔබට අවශ්‍යතාවයන් එන්න පුළුවන්. ස්වාමින් වහන්සේගේ සැපීම කොහෙන්ද සපයන්නේ කියලා ඔබට හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. මතක තියාගන්න ඒ වන විටත් ඔවුන් සිටියේ කාන්තාරයක, එක වතුර උල්පතක්, එක දිය බිඳක් නැති තැනක, සම්පූර්ණ වැලි කතරක්. වැලි කතරක වතුර හොයලා දෙනවා කියන්නේ කෙතරම් අභියෝගයක්ද? සෙනග කුඳුරන්නට ගත්තා. කොහොමද මෝසස් මේ තැනදී අපිට වතුර හොයලා දෙන්නේ? කොහොමද මෝසස් අපිට වතුර ලබා දෙන්නේ? ඔවුන්ට අමතකුණා දෙවියන් වහන්සේ මීට කලිනුත් මේ තැනදීම දෙවියන් වහන්සේ ඔවුන්ට වතුර දුන්නා කියලා ඔවුන්ට මතක නැහැ. ඔවුන් මොනවද කළේ? ඔවුන් කොඳුරන්නට පටන් ගත්තා. අපි බලමුද ගණන් කතාවේ 20 වන පරිච්ඡේදයේ 5 වෙනි පදය. මේ නරක ස්ථානයට අප පමුණුවන්ට මිස්රයේ සිට අප ගෙනාවේ මන්ද? මේක බීජවත්, අත්තික්කාවත්, මිදිවැල්වත්, දෙළුම්වත් ඇති ස්ථානයක් නොවේ. බොන්ට වතුරවත් නැතැයි කීවෝය. ඔන්න දැන් සෙනග මෝසෙස්ට කින්ඩියට කියනවා, විහිළුවට කියනවා, සමච්චලයට කියනවා, දැන් කීර්තියට කියනවා, මේකේ ඇවිල්ලා කිරියෙන් පැණියෙන්වත් නෙවෙයි. හරිද? මේකේ ඇවිල්ලා දෙළුම්වත්, හරිද? මේකේ බීජවත්, මේකේ අත්තික්කාවත්, මේකේ මිදිවැල්වත්, මගුල් ගෑක්වත් නැහනේ. මේකේ මොන වෙඩින් එකක්වත් නැහනේ කියලා. හරිද? සෙනග කියන්න ගන්නවා. හරිද? දැන් ඔවුන්ට දෙවියන් වහන්සේ බලාපොරොත්තුවක් දුන්නා. කුමක්ද? මෝසෙස් කරන කොටගෙන පොරොන්දු දේශයකට ඔවුන්ව ගෙනියනවා කියලා. දැන් ඔවුන්ගේ කෙඳිරීම නිසා, ඔවුන්ගේ තියෙන කැරලිකාරකම නිසා ඔවුන්ගේ ගමන විශාල වෙනවා. හරිද? ඉතින් ඔවුන් දැන් මෝසස්ගෙන් ප්‍රශ්න කරනවා, කෝ මේකේ කිසිම දෙයක් නැහනේ. දෙළුම්වත්
මිදිවැල්වත් අත්තික්කාවත් කිසිම දෙයක් නැහැ. කාන්තාරයක් විතරයි තියෙන්නේ. මතක තියාගන්න ඔබට අපි ස්වර්ගය ගැන කියනවා. දෙවියන් වහන්සේගේ ගැලවීම ගැන ඔබට ප්‍රකාශ කරනවා. මේ සුභාරංචි පණිවිඩය අපි මේ ආකාරයෙන් ඔබට කියනවා ප්‍රකාශ කරනවා. ඇයි අපි මේ විදිහට කරන්නේ? ඇයි අපි මේ විදිහට දේශනා හදලා මේ විදිහට ඔබට වචනේ පහදා දෙන්නේ? ඔබේ ඇස්වලට ඒක පේන්නේ නැහැ. අපි මේ කතා කරන දේ ඔබට යම්කිසි ආකාරයෙන් මේක තේරෙන්නේ නැහැ. නමුත් තේරුම් ගත්ත පිරිසකුත් ඉන්නවා. ස්වර්ගය සැබවින් තිබෙනවා. පොරොන්දු දේශයේ සැබවින් ඕන් නැතුලත් උනා. නමුත් මේ කාල සීමාවන් වලදී ඔබට අත්දැකීම් ඔබ දේවල් වලට අපහසුකම් වලට මුහුණ දෙනකොට අලි දෙන්නම් කොටි දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් කෝ කිව්ව විදිය නෑනේ. ගැලවීම ලබනකොට මුල් ගැලවීමේ ආඥාව කියනකොට මුලින්ම යේසුස් වහන්සේ තුලට ඇතුළත් වෙනකොට සමාදානය තියෙනවා, කරුණාව තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සැනසීම තියෙනවා, සුවය තියෙනවා, බලාපොරොත්තුව තියෙනවා. ඔය ලිස්ට් එකම පැකේජ් එකම අපි කියනවනේ. හැබැයි ඔබ ගැලවීමට ආවට පස්සේ යේසුස් වහන්සේ තුල උන්වහන්සේගේ අනුගාමිකයෙක්, උන්වහන්සේගේ දරුවෙක් හැටියට ඔබ ජීවත් වෙනකොට ඔබට පීඩා පැමිණෙනකොට ඔබ ප්‍රශ්න කරන්න ගන්නවාද කෝ සමාදානය, කෝ සැනසීම, කෝ සුවය, කෝ මේ කිසිවක් නැහනේ. මතක තියාගන්න ඒ ආකාරයෙන්ම එදත් ඒ කාන්තාරයේදී මේ සිදුවීමට මෝසෙස්ට සහ ආරෝන්ට මුණ පානට සිද්ධ වුණා. බලාපොරොත්තුව තිබුණා. නමුත් ඔවුන්ට යම් මිලයක් ඔවුන්ට ගෙවන්න සිද්ධ වුණා. ඔවුන්ගේ ඇදහිල්ල, ඔවුන්ගේ විශ්වාසය ඒ වන විටත් ඔවුන් නැති කරගෙන ඔවුන් කොඳුරමින් ඔවුන් ඒකට ඇබ්බැහි වෙලා ඔවුන් කොඳුර කවි කියන්න ගත්තා. ඉතින් එම නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? ආරොන් සහ මෝසෙස්ට මේ විදිහට ඔවුන් යෝජනා චෝදනා ගෙනෙනකොට ඔවුන් කුමක්ද කළේ කියලා අපි බලමු. 6 වෙනි පදය. මෝසෙස් හා ආරොන් සභාව ඉදිරියේ සම්මුඛ වීමේ කුඩාරම දොරකොඩ ළඟට ගොස් මුණින් වැටුණෝය. ස්වාමින් වහන්සේගේ තේජස ඔහුන්ට පෙනුනේය. අපිට දකින්න පුළුවන් දැන් මේ සෙනග කොඳුරලා ප්‍රශ්න කරලා අරව නැහැ මේව නැහැ මේ ආකාරයෙන් ඔවුන්ට චෝදනා කරනකොට මෝසෙස් සහ ආරොන් ඔවුන්ට බලාපොරොත්තු තිබ්බා, ඔවුන්ට විශ්වාසය තිබ්බා. දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම මොවුන් පොරොන්දු දේශයට ගෙනිනවා. කිතරම් පීඩනයක්ද කියලා ඔබ බලන්න. සමහර වෙලාවට ඔබ පවුලේ දරුවා, සමහර වෙලාවට ඔබ පවුල බලා ගන්න බැරුව, පවුල හරියට හසුරුවා ගන්න බැරුව, පවුල හරියට මෙහෙව ගන්න බැරුව ඔබ දඟලනවා ඇති. එක්කෙනෙක්, දෙන්නෙක්, තුන් දෙනෙක් නිසා. නමුත් මෙතන සෙනග විශාල ප්‍රමාණයක් සිටියා. ඔවුන්ගේ කන්නලා ඔවුන්ගේ චෝදනා මෝසෙස්ටයි ආරොන්ටයි ඇසෙනකොට ඔවුන් දිව්වේ කෙලින්ම අභිමුඛයටයි, දෙවියන් වහන්සේ වෙතටයි. ඔබට මට චෝදනා පැමිණෙනකොට අපි දුහන්නේ කොහෙටද? අපිට වෙන විකල්ප නැහැ මගේ අම්මේ තාත්තේ, මගේ සහෝදරයා සහෝදරිය. අපිට පිළිතුරු පැමිණෙන්නේ අහස පොළව මැව්වා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ වෙතින්ම පමණයි. ඉතින් එම නිසා මේ ආරොන් සහ මෝසස් දෙවියන් වහන්සේගේ අභියසර අභිමුඛයට ගිහිල්ලා ඔවුන් මුණින් වැටිලා දෙවියන් වහන්සේට මේ කාරණාව ප්‍රකාශ කරනවා. ඔවුන් සම්පූර්ණම සෙනග මේ ආරොන්ට සහ මෝසෙස්ට අපහාස කරන ආකාරය අපිට දකින්න පුළුවන්. ඒ 5 වෙනි පදයේ ඒ වගේම තමයි 6 වෙනි පදයට එනකොට ඔවුන් අභිමුඛයේ වැටීම මෝසෙස් සහ ආරොන්. අපි බලමුද නික්මයාම 17 6 වෙනි පදය. බලව මම හෝරෙබ්හි පර්වතය පිට එහි නුඹ ඉදිරිහි සිටිමි. නුඹ පර්වතයට ගසන්න සෙනගට බොණ්ඩ වතුරෙන් නික්මෙන්නේ යයි කීසේක. මෝසෙස් ඊශ්‍රායල් වැඩිමහල්ලන්ගේ ඇස් හමුවේ එසේ කළේය. මේ නික්මයාම පොතේ දැන් අපි ඉන්නේ ගණන් කතාවේ නික්මයාම ඊට කලින්. නමුත් ඒ නික්මයාම පොතේ ඒ 17 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ ඒ කියන තැනට තමයි මේගොල්ලෝ කැරකිලා දැන් ආයේ ඇවිල්ලා තියෙන්නේ. දැන් එතනට ආවට පස්සේ ඔවුන් නැවත වතුර ඉල්ලනවා. පෙර දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වා පර්වතයෙන් දෙවියන් වහන්සේ වතුර සෙනගට සපයනු ලැබුවා. ඒක කලේ දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වා මෝසස් ගලට ගහන්න. එවිට වතුර සෙනගට
බොන්නට පුළුවන් බව. නමුත් මේ කොටසේදී ටිකක් වෙනස් දෙයක් දෙවියන් වහන්සේ කියනවා. අපි බලමුද ගණන් කතාවේ 20 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය සහ 8 වෙනි පදය. ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කොට නුඹද නුඹේ සහෝදරයා වූ ආරොන්ද සැරෑටිය රැගෙන සභාව රැස් කර පර්වතය විසින් ඒකේ වතුර දෙන ලෙස ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඊට කතා කරන්න. එසේ ඔවුන්ට පර්වතයෙන් වතුර ගෙන්වා සභාවටත් ඔවුන්ගේ සිව්පාවන්ටත් බොන්ට දෙන්නැයි කීසේක. දෙවියන් වහන්සේ කියනවා සභාව එහෙම නැත්නම් සෙනග ඔවුන්ව එම පර්වතය ඉස්සරහට ගේන්න මොසස් සෙනගට පෙනෙන පිණිස ඒ පර්වතයට කතා කරලා ඔවුන්ට වතුර දෙන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. ඇයි? දෙවියන් වහන්සේට ගෞරවය මහිමය වුණ පිණිස සෙනගට වතුර දෙන්න කියනවා දෙවියන් වහන්සේ. කොහොමද? ගලට කතා කරලා, පර්වතයට කතා කරලා. පෙර දෙවියන් වහන්සේ කියන්නේ කුමක්ද? පර්වතයට ගහන්න. එවිට වතුර පැමිණෙනවා කියලා. දැන් මේ කොටසේ මෙතනදී දෙවියන් වහන්සේ කියනවා මෝසස්ට, මෝසස් දැන් පර්වතයට කතා කරන්න. පර්වතය විසින් ඒකේ වතුර දෙන ලෙස ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඊට කතා කරපල්ලා. එසේ ඔවුන්ට පර්වතයෙන් වතුර ගෙන්වා සභාවටත් ඔවුන්ටත් ඔවුන්ගේ සිව්පාවුන්ටත් බොන්ට දීපන්නයි කීසේක. දෙවියන් වහන්සේ කියනවා සභාව සෙනගව ඒ පර්වතය ඉදිරියට ගෙනල්ලා සෙනගගේ ඇස් ඉස්සරහා ඉදිරිපිටම ගලට පර්වතයට කතා කරලා වතුර දෙන්න කියලා. ඔබ දන්නවද මේ කතාවේ මේ කොටසේ තියෙන දුක්බරම සිදුවීමක් මෙතනින් පටන් ගන්නවා. ඒක ඇවිල්ලා වෙනම කතාවක්. නමුත් දෙවියන් වහන්සේ දැන් මෙතන කියනවා මෝසස්ට පර්වතයට කතා කරන්න කියලා. නමුත් මෝසස් මේ වන විට දෙවියන් වහන්සේ ඔහුට කතා කළා. ඔහුට කිව්වා ඔහු අභිමුඛයෙන් නැගිටලා ඇවිල්ලා පර්වතයට ඉදිරිපිටට ඇවිල්ලා ඔහු කුමක්ද කළේ? ඔහුගේ කේන්තිය, ඔහුගේ දුර්වලකම එළිදරව් වුණා. ඔහුගේ දුර්වලකම ප්‍රකාශ වුණා මේ සිදුවීමේ මෙන්න මේ තැනදී. අපි බලමුද 10 වෙනි පදේ කුමක්ද කියන්නේ කියලා. මෝසෙස් සහ ආරොන් සභාව පර්වතයේ ඉදිරියට රැස් කළෝය. ඔහු කැරලිකාරේනි අසන්න. අප විසින් මේ පර්වතයෙන් නුඹලාට වතුර ගෙන්වා දෙන්ට දැයි ඔවුන්ට කීය. තමාගේ අත උසවා සැරෑටියෙන් දෙවරක් පර්වතයට ගැසීය. එවිට වතුර බොහෝ සෙයින් ගලා ආයේය. සභාවද ඔවුන්ගේ සිව්පාවද එයින් බිවෝය. මේ කොටස අපි දැක්කොත් දෙවියන් වහන්සේ මෝසස්ට කියන්නේ පර්වතයට කතා කරන්න කියලා. ඔබ සමහර විට විවිධ ස්ථානවල ඔබ නායකත්වයක් දරනවා ඇති. ඔබ රැලක් බලා ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ පවුල බලා ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. විවිධ ආකාරයෙන් ඔබ එක් මිනිසෙකු හෝ ගොඩනගන්නෙකු වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ මේ මොහොතේ උන්වහන්සේ මෝසස්ට කියනවා සෙනගගේ ඇස් ඉදිරිපිට පර්වතයට කතා කරන්න කියලා. මෝසස් අභියස අභිමුඛයේ ඉඳලා නැවත පර්වතය ගාවට ආවට පස්සේ දෙවියන් වහන්සේ කිව් එක අමතක කරලා මෝසස්ගේ ස්වභාවය, පාපයේ ස්වභාවය එලි දක්වනවා. මෝසස් මේ පරීක්ෂණය අසමත් වෙන බව අපිට මේ කොටස තුලින් අපිට දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. මෝසස්ගේ දුර්වලකම එළියට එනවා. මෝසස්ට ආව කේන්තියට, මෝසස්ට තිබ්බ කේන්තියට මෝසස් සද්දර කෑගලා කැරලිකාරයනි අසාපල්ලා අප විසින් මේ පර්වතයෙන් නුඹලාට වතුර ගෙන්වා දෙන්න දැයි ඔවුන්ට කියා තමාගේ අතෝසවා සැරෑටියෙන් දෙවරක් පර්වතයට ගැසීය.
මතක තබා ගන්න දෙවියන් වහන්සේ ගල්සිත් මුලින්ම කඩන විට ඒවට දෙවියන් වහන්සේ පහර දෙනවා. ඉන්පසු සිත් මෙලෙක් වුණාට පස්සේ උන්වහන්සේ අපට කතා කරනවා. දෙවියන් වහන්සේ අපිට සමගි කිරීමේ සේවයක් උන්වහන්සේ අපිට දීලා තියෙනවා. අපි වරද්ද ගන්න තැන තමයි බොහෝ වෙලාවට කතා කරන්න කිව්වට පස්සේ අපි ගහනවා. ගහන්න කිව්වම අපි කතා කරනවා. ඉතින් එම නිසා අපගේ දීර්ඝ කාලීන සේවාවන් කලබලකාරී හේතුව නිසා తాවකාලිකව නැති වෙලා යනවා. බදන්නවද මෝසස් වහල්කමේ ඉඳලා තමන්ගේ රජකම සියලු සැප සම්පත් අතෑරලා දෙවියන් වහන්සේ කිව්ව නිසා දෙවියන් වහන්සේ උදෙසා වහන්සේ ඉදිරියේ කැපකිරීම කරලා ඊට 10ක් එවන්න දෙවියන් වහන්සේ මෝසස් පාවිච්චි කරලා රතු මුහුද දෙබෑ කරලා කාන්තාර අත්දැකීම තුල සෙනගවත් දරාගෙන සෙනගවගේ කතා අහගෙන ඉවසගෙන මෙච්චර දුර ඇවිල්ලා දැන් මොවුන් ඉන්නේ පොරොන්දු දේශයේ සීමාවල. දෙවියන් වහන්සේ පළවෙනි පාර මෝසස්ට කිව්වා මෝසස් පර්වතයට ගහන්න. දෙවියන් වහන්සේ මෝසස්ට පළවෙනි පාර කිව්වා පර්වතයට ගහන්න කියලා. දෙවනි පාර මෝසස්ට කිව්වේ පර්වතයට කතා කරන්නට කියලා. නමුත් මෝසස් දෙවියන් වහන්සේගේ වචනයට පිටුපාමින් ඔහුගේ කේන්තිය නිසා ඔහුගේ පීඩනය නිසා ඔහු ගලට නැවතත් පහර දෙනවා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ යුක්තිසහගත දෙවියන් වහන්සේ, උන්වහන්සේ කරුණාවන්ත දෙවියන් වහන්සේ, උන්වහන්සේ දයාවන්ත දෙවියන් වහන්සේ. එම නිසා යමෙක් මේ පණිවිඩය අහනවා නම් නියමයිනේ, නියම ආගමක්නේ. උන්වහන්සේ යුක්තිසහගත වගේම උන්වහන්සේ කරුණාවන්තයි, දයාවන්තයිනේ. අපිත් මේ ආගම පිළිගමු කියලා ඔබ එහෙම හිතලා ඔබට ඇවිල්ලා කැමැති විදිහට වැරදි කරලා දෙවියන් වහන්සේගෙන් දයාව, අනුකම්පාව, ආදරය දිනා ගන්න නම් බලාපොරොත්තු වෙන්නට එපා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ මෝසස් කරනකොටගෙන උන්වහන්සේගේ ජාතිය උන්වහන්සේ කැඳවනු ලැබුවා. නමුත් මෝසස් දෙවියන් වහන්සේගේ වචනයට අකීකරු වෙලා ගලට කතා කරන්නට කිව්වට පස්සේ ඔහුගේ කේන්තියෙන් ඔහු සෙනගෙදිරියේ පර්වතයට ගසනු ලබනවා. ඔබ මතක තබා ගන්න, ඔබ ඇදහිලිවන්තයෙක් නම්, ඔබ යම් කිසි ආකාරයේ සේවකයෙක් නම්, ඔබ නායකත්වය අනිසි ආකාරයෙන් ඔවුන්ව කෝප කරවනවා නම්, ඔවුන්ව කලබනවා නම්, ඔවුන්ට වද දෙනවා නම්, ඔවුන්ගේ ඒ দমনය කර ගැනීමේ ඒ ප්‍රමාණයක් ඔවුන්ට තිබෙනවා. මොකද දෙවියන් වහන්සේ ඇරුණම කිසිවෙක් මේ පොළවේ සාර සම්පූර්ණ නැහැ. හැම මිනිසෙක්ම දුර්වලයි. ඉතින් එම නිසා ඇදහිලිවන්තේනි, ඔබගේ නායකත්වයට ඔබ ගරු කරන්න, ඔබගේ නායකත්වය ඔබ රැක බලා ගන්න, ඔබගේ නායකත්වයට ඔබ සහයෝගය දෙන්න. ඔවුන්ම කොයිම ආකාරයකින්වත් වරදට පත්වන විදිහට වැඩ කරන්න එපා. ඔවුන්ගේ හැඟීම් දැනීම් ඇවිස්සෙන විදිහට ඔබ වැඩ කරන්න එපා. ඔවුන්ට හැඟීම් දැනෙන්නේ නැතුව නෙවෙයි ඔවුන් මේ දේවල් ස්වාමින් වහන්සේ ඉදිරියේ පාලනය කරගෙන ඉන්නේ. ඔවුන්ගේ කෝපය අවසන් එපා. ඔවුන්ව පව් කරන්න සලස්වන්න එපා. ඔබ එසේ නොවන පිණිස ඔබ ඇදහිලිවන්තයන් හැටියට ඔබගේ නායකත්වය ඔබ රැක ගන්න. ඔවුන් උදෙසා ඔබ යාඥා කරන්න. මෝසෙස් සහ ආරෝන් හරි දේ කළා, නමුත් වැරදි විදිහට. අපිත් සමහර වෙලාවට දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි කරනවා, හැබැයි වැරදි විදිහට. අපි තේරුම් ගත යුතු දේ තමයි අපි කරන දේ අපි කරනවා, නමුත් අපි කරන විදිය හරිද? මෝසෙස් සහ ආරෝන් දෙවියන් වහන්සේගේ කැමැත්ත කෙරුවා, හැබැයි වැරදි විදිහට කෙරුවේ. ගණන් කතාව පොතේ මේ 20 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ දෙවියන් වහන්සේ මෙවැනි ප්‍රකාශයක් කරනවා. ස්වාමින් වහන්සේ මෝසෙස් සහ ආරෝන්ට කතා කොට, උඹලා ඊශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියේහි මට ගෞරව පැමිණෙන ලෙස මා කෙරෙහි විශ්වාස නොකළ බැවින් මේ සභාවට මා විසින් දුන් දේශයට නුඹලා ඔවුන් නොපමුණුවන්නේ යයි කීසේක. මේ කොටස ඔබ දන්නවාද?
දෙවියන් වහන්සේගේ මේ ප්‍රකාශනය උන්වහන්සේගේ යුක්ති සහගත බව උන්වහන්සේ මෙම ස්ථානයේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඇයි දෙවියන් වහන්සේ මෙම ස්ථානයේ කියනවා උන්වහන්සේට සෙනග ඉදිරියේ දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය උන්වහන්සේට දුන්නේ නැති නිසා දෙවියන් වහන්සේ කියපු දේ කරා. හැබැයි වැරදි විදියට කෙරුවේ. ඒ නිසා මේ සෙනගව මා විසින් දුන් දේශයට නුඹලා උන්ව ගෙන යන්නේ නැති බව උන්වහන්සේ මෙම ස්ථානයේ ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මෝසෙස්ට පොරොන්දු දේශයට ඇතුළත් වෙන්නට බැරි වන බව දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා. මෝසෙස්ට මොනා හිතෙන්නේ නැද්ද? සමහර දේවල් සමහර වෙලාවට දෙපාර්ශ්වයේම නායකත්වය සහ ඇදහිලිවන්තයන් දෙපාර්ශ්වයේගේම වැරදි නිසා දේවල් අපි හිමි කරගන්නවා. මෝසෙස්ගේ තිබ්බ දුර්වලකම ඔහුට කේන්තියාම. නමුත් බයිබලයේ කියනවා ඔහු තරම් මුදුරු කෙනෙක්, ඔහු තරම් කරුණාවන්ත කෙනෙක්, අහිංසක කෙනෙක් තවත් නැහැ කියලා. නමුත් ඔහුගේ දුර්වලකමට හේතුව ඔහුට පැමිණුණු පීඩාව. ඒ සෙනග විසින් ඔහුට දුන්නා වූ පීඩනය ඔහුට දරා ගන්න බැරි වුණා. නමුත් දෙවියන් වහන්සේට මෙච්චර කීකරු වෙලා මෙච්චර ඉවසිලිවන්ත ආවා වූ මෝසෙස්ට දෙවියන් වහන්සේ කියනවා උඹට පොරොන්දු දේශයට යන්නට බෑ. ඔබට මම මෙහෙම කිව්වොත් ඔබ දෙවියන් වහන්සේ උදෙසා බොහෝ දේවල් කරලා හොඳ ලොකු සේවාවන් කරලා හාස්කම් කරලා සුව මේවල් කරලා ඔබ සෙනග 3000 4000 5000 6000 ඔබ ගලවලා දේශනා කළා සුභාරංචි කරලා කරන්න පුළුවන් ඔක්කොම ටික කරලා දෙවියන් වහන්සේ කිව්වොත් ඔබට ස්වර්ගයට යන්න බෑ කියලා ඔබට මොනා හිතේද? ඔබ කියන්නේ ස්වාමිනී මම මෙච්චරක් වැඩ කරා, මම මෙච්චරක් දේවල් කරා. හැබැයි සමහර වෙලාවට කිසිම දෙයක් නොකරපු කෙනා ස්වර්ගයට යන්න පුළුවන්. දෙවියන් වහන්සේ දෙසා මෙච්චර දේවල් කරපු මෝසෙස්ට පොරොන්දු දේශයට යන්නට බැරි වුණා. මම විශ්වාස කරනවා ස්වර්ගයට ඇතුළත් වුණා. එතන දෙවියන් වහන්සේගේ යුක්ති සහගත බව උන්වහන්සේ පිළිඹු කළේ. එහෙම නැත්නම් කාන්තාර ගමනේදී බොහෝ මනුෂ්‍යයන් බොහෝ පුද්ගලයන් විවිධාකාරයෙන් විනිශ්චයන් වලට පත් වෙලා විවිධාකාරයේ වසංගතයන් වලට මුහුණ දීලා ඔවුන් මැරුණා. ඔවුන් කාන්තාරයේම මිය ගියා. ඔවුන්ගේ වැරදි නිසා, ඔවුන්ගේ දුර්වලකම නිසා. හැබැයි දෙවියන් වහන්සේ මේ වෙලාවේ මෝසෙස්ටත් ඒ යුක්තිය ඒ ආකාරයෙන්ම උන්වහන්සේ දෙනවා. ඒකෙන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ කිසි කෙනෙක් කිසි මිනිසෙක් උසස් නැහැ. හැම කෙනෙක්ම උන්වහන්සේට එක හා සමාන බව උන්වහන්සේ පෙන්වනවා. උන්වහන්සේගේ සාධාරණත්වය, උන්වහන්සේගේ යුක්තිය උන්වහන්සේ මෝසෙස්ට කියනවා මෝසෙස් මම ඔබට කිව්වේ තට්ටු කරන්නනේ, ගහන්න නෙවෙයිනේ. මම ඔබට පළවෙනියෙන් කිව්වා පර්වතයට ගහන්න. ඒ වෙලාවේ කමක් නැහැ. ඔබ ගැහැව්වා, වතුර ආවා. නමුත් දෙවෙනි පාර මම ඔබට කිව්වේ නෑනේ ගහන්න කියලා. මම ඔබට කිව්වේ ඒකට කතා කරන්න. හැබැයි ඔබ මගේ වචනෙට පිටුපාලා ඒ දේ ඔබ වැරදියට කළා. ඒ නිසා දෙවියන් වහන්සේගේ විනිශ්චය යුක්තිය මෝසෙස්ට පැමිණියා. බොහෝ වෙලාවට අපි මෙන්න මේ ආකාරයෙන් අපේ ජීවිතේ අපේ සේවාවන් අපි වරද්ද ගන්නවා. අපි දෙවියන් වහන්සේගේ විදිහට අපි තේරුම් ගන්නේ නැතුව අපි උන්වහන්සේගේ සිතුවිලි වලට උන්වහන්සේගේ වචනයට වඩා උඩින් යන්න ගිහිල්ලා අපි දේවල් වරද්ද ගන්නවා. ඉතින් එම නිසා ඒ නොවන පිණිස අපි අපේ දේවල් දෙවියන් වහන්සේ තුල උන්වහන්සේගේ වචනයට අවනතව කීකරුව උන්වහන්සේ කරන්නට කියපු දේවල් පමණක් කරලා අපේ උන්වහන්සේ තුල ප්‍රීතියෙන් ඉඳලා සදාකාල ජීවිතයට ඇතුළත් වීම අපිට එක යහපතක් බව අපි මතක තියාගමු. ඉතින් ස්වාමීන් වහන්සේගේ වචනය ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදයක් වේවා. ජේසුස් Situvilla, ma petuma.
සිතුවිල්ලම උන්වහන්සේ ඉදිරියේ අපි